Hello, my dear friends. Welcome back to my YouTube channel, English with Ajit Guruge. How do you show your abilities and capabilities? You can use I can, the sentence pattern I can for that. ඔයාට පුළුවන් ඔයාගේ හැකියාවන් ගැන කතා කරනකොට abilities ගැන කතා කරනකොට I can කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්න. කොහොමද ඒ අදහසම තවත් විදිහකට කියන්නේ? ඒක ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. I can කියලා කියන්නේ මට පුළුවන් යම් දෙයක් කරන්න. I can අපි කියමු පදවන්න කියලා I can drive. I can drive a car. මට පුළුවන් කාර් එකක් පදවන්න. I can drive a car. I can speak English. මට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. I can climb trees. මට පුළුවන් ගස් නගින්න. Dogs can run fast. බල්ලන්ට පුළුවන් හයියෙන් දුවන්න. මෙන්න මේ වගේ අපි can කියන modal verb එක පාවිච්චි කරලා කෙනෙකුට පුළුවන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරනවා. ඒ අදහසම අපිට පුළුවන් මෙන්න මේ able කියන වචනේ යොදලා වාක්‍යයක කියන්න ඕගොල්ලන්ට. able able කියලා කියන්නේ හැකි පුළුවන් කියලා අදහස ගෙන දෙන වචනයක්. ඒතකොට ඒක යොදලා කොහොමද අපි වාක්‍යයක් ගොඩනගන්නේ කියන එක තමයි අද මම සාකච්ඡා කරන්නේ. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මේ බෝඩ් එකේ ලියලා තියෙනවා I කියන කතරු පදයේ ඉස්සරහින් am. I am. ඒ වගේම he she it ඒක වචන කතරු පද ඉස්සරහින් is කියන helping verb එක ලියලා තියෙනවා be verb එක. we you they බහුවචන කතරු පදත් එක්ක ආ යොදලා තියෙනවා. එහෙනම් මේ රටාවේදී ඔයගොල්ලන්ට am is are කියන be verb එක පාවිච්චි කරන්න වෙනවා උපකාරක පදයක් විදිහට. ඊළඟට තමයි අපි able යොදන්නේ. able I am able මට හැකි. he is able ඔහුට හැකි. she is able ඇයට හැකි. we are able අපිට පුළුවන් අපිට හැකි. you are able ඔබට පුළුවන්. මෙන්න මේ ආකාරයටයි මේ වාක්‍ය ගොඩනගන්නේ. ඊළඟට අනිවාර්යයෙන්ම able වලට පස්සේ to යොදන්න ඕන. ඒ කියන්නේ I am able to. to වලට පස්සේ අපි යොදන්නේ මෙන්න මේ වගේ speak, do, drive, run, swim, cook වගේ base form එක ක්‍රියාපදේ base form එක. අපි මේකට infinitive කියලා පාවිච්චි කරනවා. එහෙනම් අපි වාක්‍යයක් ගොඩනගන විදිහ බලමු. I am able to speak. I am able to speak කියන්නේ මට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ I can speak කියන එකමයි. අපි වාක්‍යයක් ලියමු. I am able to speak. මට කතා කරන්න පුළුවන්. අපි මෙතෙන්ට දානවා English කියලා. I am able to speak English. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. I can speak English කියන අදහසම ගෙන දෙනවා මේ able යොදලා මේ විදිහට වාක්‍ය ලිව්වහම. එහෙනම් අපි තව වාක්‍යයක් හදමු ඒක වචනෙන් he is able to ඔහුට හැකි. he is able to අපි drive කියන verb එක ගත්තොත් he is able to drive. he is able to drive a bus. ඔහුට හැකි බස් එකක් එලවන්න. she කියන කතරු පදේ ගත්තොත් she is able to cook. ඇයට හැකි උයන්න. she is able to cook tasty food. ඇයට හැකි රසවත් කෑම උයන්න. it කියන කතරු පදේ ගත්තොත් it is able to run. it කියන්නේ සතෙකුට අපි යොදන pronoun එකක් ඌ. එහෙනම් ඌට හැකි වේගයෙන් දුවන්න. it is able to run fast. බහුවචනෙන් එකක් හැදුවොත් we are able to swim.
අපිට හැකි පිහිනන්න. අපිට හැකි මුහුද පිහිනන්න කිව්වොත් we are able to swim in the sea. අපිට හැකි ගඟේ පිහිනන්න we are able to swim in the river. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට මේ රටාවේ වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය රටාවේ නැහැ කියලා කිව්වොත් මට බෑ කිව්වොත් අතෙන්දී නම් අපි can යොදපු අවස්ථාවේ I can't කියලා කියනවනේ. I can't drive a car. මට කාර් එකක් එලවන්න බෑ. I can කියන රටාවේ can't කියන්නේ නෙගටිව් ෆෝම් එක. එහෙනම් මේකම ඔයගොල්ලන්ට නෙගටිව් කරන්න පුළුවන් I am unable කියලා. Unable. I am unable. able කියන වචනේ විරුද්ධ පදයේ මෙතෙන්ට යෙදුවාම නොහැකි. I am unable to speak English. මට ඉංග්‍රීසි කතා කරන්න නොහැකි. I am unable to speak English. මේ වාක්‍ය සමානයි I can't speak English කියන වාක්‍යයට. ඊළඟට මේ වාක්‍ය රටාවේ අතීත කාලය ගැන කතා කළොත් මට හැකි වුණා කිව්වොත් am වෙනුවට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් was. I was able to. I was able to speak English. මට ඉංග්‍රීසි කතා කරන්න හැකි වුණා. I was able to speak English. මේකේ අනාගත කාලය කතා කළොත් එහෙම ඔයගොල්ලන්ට යොදන්න පුළුවන් am වෙනුවට මෙතන will be. I will be able to. I will be able to speak English. මේකෙන් කියන්නේ මට ඉංග්‍රීසි කතා කරන්න හැකි වේවි. I was able to කිව්වොත් මේක අතීත කාලයට යනවා past tense එකට යනවා. I will be able to කිව්වොත් මේ වාක්‍ය රටාව අනාගත කාලයට යනවා. මට හැකි වේවි ඉංග්‍රීසි කතා කරන්න. එහෙනම් මේ වාක්‍ය රටාව ඊටාම ප්‍රයෝජනවත් වාක්‍ය රටාවක්. ඔයගොල්ලන්ට විවිධත්වයෙන් කතා කරන්න ඕන නම් ඉංග්‍රීසි එකම වාක්‍ය එකම විදිහ නෙමෙයි අපි විවිධ වාක්‍ය පාවිච්චි කරන්න ඕන විවිධ තැන්වල. එතකොට I canම කියනවට වැඩිය මේ වාක්‍ය රටාවත් පාවිච්චි කරන්න මට යම් දෙයක් කරන්න පුළුවන් කියලා කියන එකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. able කියන වචනේ කොහොමද වාක්‍යයක යොදලා කොහොමද වාක්‍යයක යොදන්නේ කියන එක ගැන අදහසක් එන්නේ නැති කියලා. ඉතින් මගේ YouTube channel එක English with Ajit Guruගේ subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.